ලොකු ඉස්සෝ වගේක් හම්බ වුණා. ඉතින් මේ ඉස්සෝ ටික මම හොඳට සුද්ධ කරලා ඩෙවල් එකට ලෑස්ති කරගත්තා. ඉතින් ඉස්ස පොතු ටික මම වීසි කළේ නැහැ. ඉතින් මේ ඉස්ස පොතු ටිකෙන් මම chili paste එකක් හදන්න තමයි යන්නේ. ඉතින් ඉස්ස පොතු ටික හොඳට සුද්ධ කරලා ඒක හොඳට wash කරලා වතුර බේරෙන්න තියලා pan එකක දාලා හොඳට මම ඒක සෝතේ කරා. ඒ කියන්නේ පොඩ්ඩක් කබලේ දාලා මෙම පොඩ්ඩක් රෝස්ට් කරාම ඒක නිකන් තැඹිලි පාටට වගේ වෙනවා. ඉතින් තැඹිලි පාටට වගේ වුණාම බ්ලෙන්ඩර් එකකට දාලා බ්ලෙන්ඩ් කරා. ඉතින් බ්ලෙන්ඩ් කරලා ඉවර වෙලා ඒක හොඳට කුඩු වුණායින් පස්සේ මොනවද කළේ? මම ඒ ටික වෙනම භාජනයකට දැම්මා. වෙනම භාජනයකට දාලා ඉවර වෙලා මොකද දන්නවද කළේ? ඉන් පස්සේ පෑන් එකට ඔයිල් චුට්ටක් දාලා කෑලි මිරිස් චුට්ටක් හොඳට දාලා ලුණු කුඩු ටිකකුත් දාලා හොඳට මෙන්න මේ වගේ පෑන් එකෙන්ම පොඩ්ඩක් සෝතේ කරා. ඒ කියන්නේ හැන්දි ගෑවා. හොඳේ. ඉතින් ඒ ටික කරලා ඉවර වෙලා ඉවරුණාන් පස්සේ මම මොනවද කරේ? අර ඉස්සු කුඩු ටික, ඒ කියන්නේ ඉස්සු බ්ලෙන්ඩ් කරපු පවුඩර් එක දැම්මා පෑන් එකට. දාලා ඉවර වෙලා ටොමේටෝ සෝස් ටිකුත් මම ඇඩ් කරා. ටොමේටෝ සෝස් වගේම චුට්ටක් සීනිත් මම එකතු කළා. ඉතින් මේක හෙල්දි chili paste එකක්. වැඩි ඔයිල් නෑ. හරිම රසයි. බත් එකක් එක්ක වුණත් කන්න පුළුවනි. ඉතින් හරිම රසට chili paste එක මම හැදුවා. ඉතින් ඔයාලටත් පුළුවන් හදන්න. හදලා මටත් පින්තූරයක් එවන්න. හරිම සිම්පල්. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්. මම ඉතින් මේක චුට්ට කන බෝතලයකට දාලා. හරි. එහෙනම්